සල්ලි නම් ගත්තා. හැබැයි පොඩි ප්‍රශ්නයකුත් වුණා. කොරියර් සර්විස් වල චාර්ජස් වැඩි කරපු හින්දා මම පළවෙනි පාරට SL පෝස්ට් එකෙන් කෑෂ් ඔන් ඩෙලිවරි පැකේජස් දෙකක් දාලා බැලුවා. මම දැන් මේ අප්‍රේල් 23 එකක් 24 ඩිලිවර් වෙලා තිබ්බා. අනිත් එක 25 ඩිලිවර් වෙලා තිබ්බා. මම ඒකේ තාම කෑෂ් කලෙක්ට් කරගත්තේ නැහැ. අපි ගිහින් බලමු කොහොමද කෑෂ් කලෙක්ට් කරගන්නේ කියලා. කස්ටමර් පැකේජ් එකකදී රුපියල් 2500ක් ගෙවන්න ඕනේ. එකෙන් රුපියල් 280ක් වෙනවා එක පැකේජ් එක ඩිලිවරි චාර්ජ් එක. ඒක මම කලින් පේ කරලා තියෙන්නේ. අනිත් අයිටම් එකෙත් කස්ටමර් 1500ක් පෝස්ට් එකට ගන්න ඕනේ. ඒකේ ඩිලිවරි චාර්ජ් එක වෙනවා 310ක්. ඒක හේතු වුණේ මම පැකේජ් කරද්දී ගත්ත කාඩ්බෝඩ් එකේ වෙයිට් එක වැඩි වෙලා ඒකේ චාර්ජ් එක වැඩි වුණා. ඉතින් මම ටෝටල් මේ අයිටම් දෙකට කලින් ගෙවලා තියෙනවා රුපියල් 610ක්. මේ අයිටම් එක හෑන්ඩ් ඕවර් කරද්දී පෝස්ට් එකට අපි කලින් කොරියර් චාර්ජ් එක ගෙවන්න ඕනේ. ඉතින් ඒකින්ද මම 610ක් මේ අයිටම් දෙකට කලින් ගෙවලා තියෙන්නේ. පස්සේ ඒක ආයේ කස්ටමර්ගෙන් කලෙක්ට් කරගන්නවා. ඉතින් මේකෙදි උනේ මම මේ අයිටම් දෙක ඇව්වේ ෆ්‍රී ඩිලිවරි විදියට. ඉතින් මොකද මේකේ ඩිලිවරි චාර්ජ් එක මම දරුවා දරන්න හේතුව වුණේ මොකද මට මේකේ තිබ්බ ප්‍රොෆිට් මාජින් එකත් එක්ක මට ෆ්‍රී ඩිලිවරි දෙන්න පුළුවන්. මොකද මම මේ ෆස්ට් ටයිම් try කරපු අයිටම් එකක්. හින්දා මම මේක ෆ්‍රී ඩිලිවරි දුන්නේ. එතකොට මේ රුපියල් 1500 ඇතුලේ ඩිලිවරි චාර්ජ් එකයි අයිටම් එකට ගිය කොස්ට් එකයි මගේ ප්‍රොෆිට් එකයි ওই තුනම තියෙනවා. අපේ රිසිප්ට් එක දෙන්න ඕනේ මනි ඕඩර් කවුන්ටර් එකට. එතකොට එයාලා අපේ ට්‍රැකින් නම්බර් එකෙන් චෙක් කරලා බලලා අයිටම් ටික ඩිලිවර් වෙලා නම් අපිට සල්ලි දෙනවා. ඉතින් මේ රුපියල් 3000න් රුපියල් 610ක් මගේ ඩිලිවරි වලට. එතකොට ඊටු 2390 තමයි මගේ අයිටම් වලට ගිය කොස්ට් එකයි ප්‍රොෆිට් එකයි තියෙන්නේ. මෙතෙන්දී මනි ඕඩර් කවුන්ටර් එකේ එක්කෙනා එක ට්‍රැකින් නම්බර් එකට හරියක් දාලා මට රුපියල් 1500ක් දීලා එතනින් සයින් කරන්න කිව්වා. මම ගම 1500 නෙමෙයි 3000ක් දෙන්න තියෙනවනේ මේ. ඊට පස්සේ කියනවා අනිත් එක ඔල්රෙඩි කලෙක්ටඩ් කියලා. ඊට පස්සේ මම කිව්වා දැන් මම අද තමයි පළවෙනි පාර්ට මේක අරන් ආවේ. එහෙම කියලා ඉස්තර කිව්වට පස්සේ පාසල් එකේ එක්කෙනාට ඔක ඇහිලා එයා ඇවිල්ලා ආපහු අතන මගේ ට්‍රැකින් නම්බර් එක ගහලා බලපුවාම පළදි මනි ඕඩර් එකේ එක්කෙනා මගේ ඊළඟ ට්‍රැකින් නම්බරේ වැරදියට ගහලා තියෙන්නේ. ඒතකොට මේ වගේ ඉෂුත් එන්න පුළුවන්. ඒකින්ද පොඩ්ඩක් මීටරෙන් ඉන්න වෙනවා කියන එක පොඩ්ඩක් මට තේරුණා. මොකද අපි අයිටම් 30 40ක් එහෙම එක පාරේ යවලා තිබ්බොත් එහෙම පොඩ්ඩක් මිස් වෙන්න තියෙන chance එක වැඩියි. ඒකින්ද අනිවාර්යෙන් අපි කලෙක්ට් කරගන්න යන වෙලේ අපිට කොච්චරක් ගන්න තියනවද කියන එක මීටරෙන් ඉන්න ඕනේ.